Hello. Hello. Hi. කොහොමද චූටි දුවල පුතාලට? හොඳින් ඉන්නව නේද? ඔන්න එහෙනම් මම අද ඔයාලට ලස්සන කතාවක් කියලා දෙන්න තමයි යන්නේ. හරිද? මේ කතාවේ අපි කියන්නේ දලඹු පැටියෙක් ගැන. දලඹුවා කියන්නේ කවුද? කැටපිල්ල. දලඹුවා කියන්නේ බටර්ෆ්ලයිගේ එහෙම නැත්නම් සමනලයාගේ බේබි වර්ෂන් එක. අපි එහෙනම් කතාව හමු නේද? හරි. මේ තියෙන කතන්දර පොතේ තියෙන කතාව තමයි මම ඔයාලට කියන්න යන්නේ. මේ කතා පොත ලියලා තියෙන්නේ උපේකා සොලමන්ස් නන්දා. හරි. එහෙනම් ඔන්න මේ කතාවේ ඉන්නවා චූටිම බබෙක් ඔයාලා වගේ දිනොලි කියලා. මේ බබාගේ ගෙදර තියෙනවා ලස්සන ගෙවත්තක්. මොකද්ද? ගෙවත්තක්. ගෙවත්තේ තියෙනවා එක එක જાතියේ ගස් තියෙනවා, පළතුරු ගස් තියෙනවා, මල් ගස් තියෙනවා. ඉතින් මේ දිනොලි එක දවසක් වත්තේ ඇවිද ඉන්නකොට එයා දකිනවා කොළ පාට ගහක ඒ ගහේ තියෙන වතු සුදු මල්. මේ ගහේ ඉන්නවා දුඹුරු පාට චූටි දලඹුවෙක්. කවුද ඉන්නේ? දලඹුවෙක්. කැටපිලර් කෙනෙක් ඉන්නවා. මේ කැටපිලර් දැක්කහම දිනොලි ඊයා මම නම් මෙයාට ආස නැහැ කියලා කියනවා. ඔයාලත් එහෙම කියනවද? ඔයගොල්ලෝ good girls ලා good boys ලා නේද? එහෙනම් දිනොලි මේ දලඹුවට බය වෙලා එහෙම කියනවා. ඒ වුණාට දිනොලිට පස්සේ හිතනවා පව් මං මේ දලඹුවට මෙහෙම කිව්වේ කියලා. එයා ආයෙම දවසක දුක හිතිච්ච නිසා මේ දලඹුව ගාවට ඇවිල්ලා බලනවා මේ දලඹුව ඉන්නවද කියලා. හැබැයි දිනොලි එදා ගහ ගාවට එනකොට නම් දලඹුව ගහේ පේන්න හිටියේ නැහැ. ගහේ කොළ එක තැන්වල සිදුරු. මේ දලඹුව මේ ගහේ කොළ කාලා. දිනොලි බලනවා කෝ මේ දලඹුව කියලා. වටේම විපරම් කරලා බලනකොට මෙයා දකිනවා මේ ගහේ එක කොළයක යටපැත්තේ තියෙනවා පුංචි කෝෂයක්. මොකද්ද? කකුන් එකක්. ඉතින් මේ කකුන් එකක්. ඉතින් මේ කෝෂය ඇතුලේ දලඹුවා ඉන්නවා කියලා දිනොලි හිතනවා. ඊට පස්සේ දිනොලි හිතනවා එයා කලින් දවසේ අපෝ ඊයා මම නම් මෙයාට කැමති නැහැ කියලා කිව්ව හින්දා දුකට තමයි මේ දලඹුවා මේ කකුන් එක ඇතුලට වෙලා ඉන්නේ කියලා තමයි පුංචි දිනොලි හිතන්නේ. මෙයා ආයෙම දවසක ගිහිල්ලා මතක් වෙනවා මේ දලඹුවා ඉන්නවද කියලා බලන්න ඕනේ කියලා. මෙයාට දැන් තවම දුකයි. මේ දලඹුවා හැංගිලා ඉන්නේ කියලා තමයි මෙයා හිතන්නේ. මෙයා ආයෙම දවසක ඇවිල්ලා බලනකොට කොකුන් එක හොයනවා දැන් මෙයා ගහ ගාවට ඇවිල්ලා. කොකුන් එක තියනවා කියලා ඔයගොල්ලෝ හිතන්නේ. නෑ කොකුන් එක තියනවා. හැබැයි දලඹුවා නැහැ. බටර්ෆ්ලයි කෙනෙක් වෙලා හැබැයි ඒක පුංචි දිනොලි තාම දන්නේ නැහැ. ඔය බබාලා දන්නව නේද? හැබැයි මේ වෙනකොටත් පුංචි දිනොලි මේක දන්නේ නැහැ. එයා බලනවා මේ කොකුන් එක ඇතුලේ කොහේ දලඹුවා එයා මං කිව්වකට දුක හිතලා යන්න ගිහිල්ලාද කියලා. පස්සේ එයාට දුක හිතිලා එයා හොඳටම අඬනවා. ඉතින් පුංචි දිනොලි එයාගේ අම්මා ගාවට ගිහින් අඬනකොට පුංචි දිනොලිගේ අක්කාගේ ඉස්කෝලේ පරිසරයේ පොතේ තිබිලා දිනොලිගේ අම්මා එයාට පෙන්නනවා සමනලයාගේ ජීවන චක්‍රය. එහෙම නැත්නම් බටර්ෆ්ලයිගේ ලයිෆ් සර්කල් එක. මෙන්න මේ වගේ එකක් තමයි පුංචි දිනොලිගේ අක්කාගේ පොතේ තියෙන්නේ. පේනව නේද චූටි පුතාලා හැමෝටම? මෙන්න මේ වගේ කකුන් එකක් ඇතුලේ ඉඳලා කැටපිලර් බටර්ෆ්ලයි කෙනෙක් වෙනවා. පේනව නේද හැමෝටම? එතකොට මේ විදිහට අම්මා පුංචි දිනොලිට තේරුම් කරලා දුන්නහම එයාට හිතෙනවා අර කොකුන් එකේ ඉඳලා එළියට එන බටර්ෆ්ලයි කොයි වගේද කියලා බලන්න. එහෙනම් පුංචි දිනොලි ආයෙම ගෙවත්තට ගිහිල්ලා යාගේ අර තියෙන සුදු පාට මල් තියෙන ගහ ගාවට ගිහින් බලද්දි කොකුන් එක අර බිඳිච්ච කොකුන් එක තියෙනවා. එයා හැමතැනම බලනවා කෝ බටර්ෆ්ලයි ඉන්නවද කියලා. එතකොට තමයි එයා දකින්නේ සුදු පාට මල් තියෙන ගහ ගාවෙන් ලස්සන බටර්ෆ්ලයි කෙනෙක් පියාඹලා යනවා. එතකොට පුංචි දිනොලි කියනවා අම්මේ අර තමයි මම දැකපු ලස්සනම දලඹුවා කියලා. ලස්සනම දලඹුව ලස්සනම සමනලෙක් වෙලා කියලා පුංචි දිනොලි කියනවා.
එතකොට චූටි දුවලා පුතාලාට තේරුණාද මං අද කියලා දුන්න කතාව? හැම ලස්සනම සමනලෙක් පිටිපස්සෙම චූටි දලඹුවෙක් ඉන්නවා. ඒ වගේම චූටි පුතාලාට ඉගෙන ගන්නකොට එක එක විදිහේ ප්‍රශ්න කරදර ජීවිතයට එන්න පුළුවන්. ඒ හැම වෙලේම අපි හිතන්න ඕනේ කවදා හරි දවසක ලස්සන සමනලෙක් වෙලා අපිට මේ ජීවිතේ දිනන්න පුළුවන් කියලා. ආන්ටි මං ඒක දවසක් දැක්ක කඩවිල කැලේ කවියා පොකට් එකේ දාලා ඊට මෙයා ඊට බඩකලා ඊට පස්සේ ලස්සන බටර්ෆ්ලයි කෙනෙක් වුණා නේද? ඉතින් ඒ වගේ චූටි දුවල පුතාලා රේන්බෝ කලර් one. Okay. එහෙනම් ඉතින් ඔන්න චූටි දුවල පුතාලා ඊට පස්සේ ලස්සන කැටපිලර් කෙනෙක්ව දැක්කොත් එහෙම කොකුන් එකක් දැක්කොත් එහෙම ඒවට ඩැමේජ් කරන්න බෑ හොඳද? මොකද එයාලා ඉක්මනටම දවසක ලස්සන බටර්ෆ්ලයි කෙනෙක් වෙන හින්දා. එහෙනම් පුතේ ඒක තමයි උපේක සොලමන්ස් නන්දගේ ලස්සන දලඹු පැටියා කතන්දර පොතේ තිබිච්ච ලස්සන සමනලයාගේ දලඹු පැටියාගේ කතාව. අපි ආයම දවසක චලන් TV Kids කතන්දර පිටුවෙන් පුංචි දුවල පුතාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආයම දවසක හම්බ වෙමු. අපි එහෙනම් අපේ යාළුවන්ට බයි කියමු නේද? අපි ආයම දවසක හම්බ වෙමු.